Hi guys, welcome back to my YouTube channel. ඉතින් වෙනදා වගේම ඔයගොල්ලෝ හැමෝම ගොඩක් ආදරෙන් මගේ YouTube channel එකට එකතු කරගන්නවා. ගොඩක් කාලයකට පස්සේ තමයි අලුතෙන් මේ විදිහට vlog එකක් අරගෙන එන්නේ. ඉතින් අද තමයි මගේ revision class අලුතෙන් පටන් ගන්නෙ. ඉතින් ඒකින්ද YouTube එකට ගොඩ කාලෙකින් මට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නත් බැරි වුණානේ. ඒ හින්දා මං හිතුවා අද වීඩියෝ එකක් කරන්න ඕනි කියලා. මොකද ඉතින් මගේ ආදරණීය හැමෝම මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරනකම් බලාගෙන ඉන්නේ. අර කියන්නේ අරහේ කඩන් ගොඩක් තියෙනවනේ. නෑ මේ කටින් ගත්තේ මේ පොත විතරයි තිබ්බේ. ඔව්. කලොස්සම මං ගිහලා කරගෙන එන්න පොත. ඔච්චරයි තිබ්බේ. ඒ කඩේට පොත් එකයි. ඔව් මේක 160 මෙච්චරයි තිබ්බේ. අනිත් ඒ වගේ මේ જાතිය නෑ. ඒක ඉතින් අපි දෙන්නගේ චූටි කතාවක්. මේ නංගි මම වීඩියෝ එක කරද්දී එයා මැදින් ඇවිල්ලා මං අලුතෙන් ගත්ත පොත ගැන ඇහුවා. අන් එහෙම කේස් එකක් ගෙතන ගියේ. guys, ඉතින් මේ දැනට ස්ටඩීස් ඉවරයි. දැන් මම ලෑස්ති වෙන්න ඕනේ ටවුන් එකට ගිහිල්ලා එන්න. කට්ටිය ඔහොම චුට්ටක් ඉන්න. මම ඉක්මනට ගිහින් ලෑස්ති වෙලා එන්න. ඔහොම ඉන්න. අද ඇඳගෙන යන්නේ මෙන්න මේ ගවුම. මං ගාව තියෙන ගවුම් වලින් මම මේ ගවුමට ගොඩක් ආසයි. ඔතේ මම විශාල ගැටලුවකට මුහුණ දීලා ඉන්නේ. ඇහෙනව නේද ඒ සද්ද? හයියෙන් වහිනවා. සාමාන්‍යයෙන් මම ආස්ම නැති දෙයක් තමයි පැස්සේ කොයි හරි යන්න එක. හැබැයි දැන් මට හිතා ගන්න බෑ මම මොකද කරන්නේ කියලා. බලමු සමහර විට වැස්ස පායයි. නැති වුණත් යනවද? හරි මං ලෑස්ති වෙලා නම් ඉවරයි. දැන් ඉතින් යන්න තමයි තියෙන්නේ. මට අද ටවුන් එකට යන්න තිබ්බ ලොකුම උවමනාව තමයි බැංක් එකට ගිහින් කරගන්න වැඩ වගේක් තිබ්බා. ඉතින් ඒව ටික කරගෙන ඊට පස්සේ මයි අම්මයි ගියා පොඩ්ඩක් shopping කරන්න. එහෙනම් බලමු මම මොනවාද අද ඔන්න මොනවාද ගත්තේ කියලා මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා.
එක මට මේක ගත්තා මේක නාංකිගේ මගේ නෙමෙයි ලස්සන කියුට් නෝට් බුක්ස් දෙකක් ගත්තා ඒ දෙක ගත්තා and glitter highlight එකයි marker එකයි තියෙනවා මෙන්න මේ pen එක මෙන්න මේ ටික තමයි මම අද ගත්තේ මේ පාස් පේපර් පොත මේ සෙලෝ ටේප් කරලා සීල් කරලා තිබ්බේ. ඒක හින්දා සාමාන්‍යයෙන් අපිට මේක ඒක ඇතුලේ තියෙන පේපර්ස් මොන වගේද කියලා හරියටම බලා ගන්න විදිහක් නැහැනේ. ඉතින් මමත් බලන්නේ නැතුව තමයි මේ පේපර් සෙට් එක ගත්තේ. ඉතින් ඒක හින්දා මට හිතුණා මේ පේපර්ස් කොයි විදිහටද තියෙන්නේ කොයි විදිහටද ප්‍රශ්න විවරණය කරලා තියෙන්නේ ඒ දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. මොකද සාමාන්‍යයෙන් අපිට මේක ෂොප් එකකදී ඒ කවර් එක කඩලා බලා ගන්න බෑනේ. ඒක හින්දා තමයි මම ප්‍රධාන වශයෙන්ම හිතුවේ මේක ඔයාලත් එක්ක ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. එතකොට මේක නම් ඇවිල්ලා අපේ නංගිගේ පොතක්. මේක ඇවිල්ලා grade 10 maths parts paper. මම හිතන්නේ වෙස්ටර්න් ප්‍රොවින්ස් පාස් පේපර් පොතක්. මම ඉතින් මේකත් පෙන්නවා මොකද මගේ channel එකේ 10 වසරේ කට්ටියක් ඉන්නවනේ. චූටි කට්ටිය ගොඩක් ඉන්නවා. ඉතින් යාලටත් වැදගත් වෙයි කියලා තමයි මම මේ පොතත් පෙන්වන්න ඕනේ කියලා හිතුවේ. awesome ඒක හරිම cute මම ඔයාලට පෙන්නන්නම්කෝ. මෙන්න මේ විදිහට මැග්නට් එකක් තියෙන්නේ. අරපුවම මේකට හරි මාසයි හරි එහෙනම් දැන් ඉතින් අද දවසේ වැඩ ටික පටන් ගන්න තමයි තියෙන්නේ. අද මම වැඩ පටන් ගන්නේ ෆිසික්ස් වලින්. උදේම මට ෆිසික්ස් ක්ලාස් එක තියෙනවා. දැන් මං ආසම කෑමක් හදන්න තමයි හදන්නේ. සොසේජ් එක නම් ඉතින් වදින්නනේ තියෙන්නේ. අනිත් දෙක නම් අම්මා හදලා තිබ්බේ. මම මාරම කැමති කොච්චි සම්බෝලයි බතුයි සොසේජ්සුයි. ඒ තුන මාර රසයි. ඔයාලා try කරලා බලන්න. ඇත්තටම හරිම රසයි.
අද දවසේ මට කරන්න තිබ්බ වැඩ ටික නම් මං ඉවර කරගත්තා. අද තමයි මේ vlog එකේ 3 වෙනි දවස. ඉතින් මුලින්ම මම අද දවසට අදාළ to-do list එක හදාගත්තා. අද නම් මං උදේ නැගිටිද්දී චුට්ටක් පරක්කු වුණා. ඉතින් ඒකින්ද මම වෙනදනම් වැඩක් කරලා මැද්දෙන් වගේනේ කෑම කන්නේ. අද මුලින්ම කෑම කෑවා. එතකොට මට එක දිගට වැඩ ටික කරගෙන යන්න පුළුවන් අතරමැද්දේ බ්‍රේක් එකක් නැතුව. Hi guys, good morning. අපේ මේ vlog එකේ 3 වෙනි දවස. අද ඇවිල්ලා 12:13. අද නම් එහෙම විශේෂ වැඩ නෑ, සාමාන්‍ය විදිහට දවස ගත කරන්න තමයි අද තියෙන්නේ. දැන් පටන් ගන්න යන්නේ ඔයාලත් කැමති මාත් කැමති night study session එක. ඉතින් අද මං මේ වෙලාවේ පාඩම් කරන්න යන්නේ නම් biology ක්ලාස් එකේ උගන්වපු ඒවා ටිකක් තියෙනවා. ඒවා ටික බලා ගන්න ඕනේ. හරි, එහෙනම් ඉතින් එන්න මාත් එක්ක වැඩ කරන්න. ඉතින් මේ විදිහට තමයි අද vlog එක ඉවර වෙන්නේ. මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම මේ විදිහේ vlogs වලට, ඒ කියන්නේ දවස් කිහිපයක vlog වලට ඔයාලා කැමතිද? නැත්නම් ඔයාලා කැමති one day vlog වලටද? එහෙම චුට්ටක් comment කරගෙන යන්න. ඒ වගේම ඔයාලට අහන්න තියෙන ඕන ප්‍රශ්නයක් අහන්න comment කරන්න. එහෙනම් ගිහින් එන්නම්, හැමෝම පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්. bye.